අනේ ඉතින් වැඩ නෙවෙයි අදට වැඩ ඇති හරිද අද මම වැඩ කරන්නේ ඉතින් ගායිස් අද වැඩ කරන්න බැරි වාතාවරණයක් තියෙනවා ඉතින් මම යනවා දැන් ගෙදර ගිහිල්ලා ඇලට්ටක් දාලා හෙට උදේ මේනවා කුඹුරේ වැඩට දැන් ඉතින් වැඩ කරන්න බෑ මේක අස්වද්දන්න තියෙන්නේ මේ මගුල කරන්න බෑ මට හොඳටම වෙරි මං අද අඩියක් ගැහුවා ගහලා දැන් පළවෙනි වීඩියෝ එක මම උඹලට හදලා තියෙන්නේ ඒකේ හොඳ ආතල් ටිකක් තියෙන ඒවා ටික බලපල්ලා අනිවාර්යයෙන්ම දෙවෙනි වීඩියෝ එක එකත් උඹලට ආතල් ඉතුරු වෙයි මං ගිහනම් ගිහිල්ලා එන්න කෙනෙක් ගෙදර යන්න බෑද මේ තාම මගනේ අපි යමු ඔහොම සෙරප්පු දෙක කොයි හරි උයලෙවි අන්න මේ තියෙනවා මේ හරිය කටු අකුල මම මේකේ වීඩියෝ දාලා තියෙනවද මම channel එකේ ෂෝට් එකක් හරි දාලා දින මට මතක නෑ ෂෝට් දාලා තියෙනවද කියලා TikTok එකේ නම් දාලා ඇති බලපල්ලා අනිවාර්යයෙන්ම මේක තිබුණේ කොහොම කැලයක්ද කියලා දැන් ඉතින් මේ දවස්වල හදපුක ලොකු දෙයක් මේ මගුලේ පළු ගහක් කඩාන වැටලන් අප්පරසිරි හොඳයි ඉතින් බාට ටික සෝදගෙන යන්න මෙහෙරක් දිගේ බලමු ගිහිල්ලා යන්න පුළුවන්ද කියලා රැට වහින්න නැහැ ඉතින් තියෙන වාතාවරණය වහින්නේ ඉතින් කොහොම යමු ගෙදර ගොවිතැන් කියන්නේ මචං අංක 1 ඉතින් අංක 1කට ගොවිතැන් කරන්න පුළුවන් මීට වැඩිය පොඩ්ඩක් මොකද්ද කියන්නේ ඒකට ඇට්‍රැක්ටිව් වෙන්න ඕනේ හරිද ඇට්‍රැක්ටිව් වෙන්න තිබ්බා අද දවස් හොඳනේ ඇට්‍රැක්ටිව් වෙන්න මට ඉංග්‍රීසි වැඩිය බෑ දල වශයෙන් සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි දන්නවා ඒනොට ඉතින් ඒක සාමාන්‍ය විදිහට ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා මගේ දැනුම මට තනියම ඇති හැබැයි සමූහයක් විදිහට බෙදා ගන්න මගේ දැනුම මට මදි ඉංග්‍රීසි අනිත් දැනුම නම් ඉතින් උඹලා අහන්න එපා විද්‍යාවද සයන්ස්ද මැක්ස්ද ඕන රෙද්දක් ඉතින් අපි ෆේල් තමයි විභාග O level A level අපි ෆේල් හැබැයි නමුත් මම ඉඩ ගහක් තියෙනවා ඉතින් ඉංග්‍රීසියෙන් තමයි යන්නේ නමුත් භාෂා ව්‍යවහාරයේදී ෆේල් නෑ මචං කවුද අරෙන්නේ සම්බයිට බා මිස්ටර් වසන්ත මොකට කොටන්න උණු උදැල්ලේ ඌ කවදාහරි මගේ channel එකේ මේ තියෙන වීඩියෝ දැකුවාට ඌට හිතෙයි ඔය කැරියාවක මට කොටන්න ඕනේ කියලා හිතුවනේ කියලා හම්මෝ මචං උඹලට පේන්නේ කොයි විදිහටද මේක හරි අවුලක් නේ අපොඩ්ඩක් උස්සමු නේද මේ පැත්තට බුරුවෙන් ඔන්න හරි අම්මා හරි දෙයියා මේ ගිය පාර බං යලේ මේ නියරවල ඔක්කොම බැඳලා තිබෙ භූතයෝ දාන්න වෙලා තමයි අපි අතින් කුඹුරු ගොයන් කපු කාලෙට මේවට කිසිම හානියක් නැහැ දැන්නි බම් මේ භූතයෝ යරකයි මේකයි ගෙනල්ලා දාලා කුඹුරු නන්නත්තර කරනවා දැන් බලහල්ලා මේ නියරවල් මේ කොච්චර බඳින්න ගේමක් දෙන්න ඕනේද මේ උඹට තේරුණාද මේ වගේ නියරවල් නැතුව තිබ්බේ. ඉතින් මම දැන් මේ දාලා තියෙන තලුතෙන් නියර. මේ පේනවනේ බලන්න. මම මන් දාපුවා. ඉතින් එතකොට මේ වගේ නියරවල් කීයක් දාන්න තියෙනවද? මේ කෝන් අපි මේකට කියන්නේ කෝන් ගහක් කරේ කියලා. ඉතින් ඇත්තටම මේක මගේ ඉඩම. මම මේක මගේ නංගිට දුන්නා. මගේම නංගිනි. මං ඉතින් එයාට මේක ලියලා දුන්නා. එතන අක්කරයක් තියෙනවා. මේ හුඹහෙන් මෙහාට අක්කරයක් තියෙනවා. ඉතින් මේක මම මගේ නංගිට ලියලා දීලා තියෙන්නේ. නංගි එකෙන් ගොවිතැන් කරගෙන භුක්ති විඳින්න ඕනි. ඉතින් ඒක ගැන හිතලා මම නංගිට මේක දීලා තියෙන්නේ.
ඉතින් පල්ලෙහාට තියෙන අපේ කිරියම්ම කීඩම. කිරියම්ම එක මට කියලා තියෙන්නේ මම ඉන්න තාක්කල් උඹ ඒක වැඩ කරගනි. මරුණට පස්සේ ඉතින් කාට දෙන්න වේද ඒක මට අදාළ නෑ. මම ඉතින් කොහොමද දෙන්න වෙයි? කිරියම්ම දුන්නු එක මේකද? කිරියම්මගේනේ. ඒ කිරියම්මට එනවා. මේ වසන්තයගේ හරක්. මට බයයි හරක්. ඉතින් මම මෙන්න මෙහෙම යනවා දැන්. ගෙදර යන්න. මේ පැත්තෙන් යන්න බෑ. මඩ ගොඩ, ගොම ගොඩ. එතකොට එහා පැත්තේ කැකුලන් වපුරලා තියෙන ඊඩම අපේ පුංචි රාළගේ. ඒක නිසා මම තීරණය කරා මෙන්න මේ විදිහට බන්ට් එක දිගේ යන්න. කහඹිලියා මේ තියෙන කහඹිලියා කුක පැටලන හොඳට තියෙන මේ තියෙන කහඹිලියා. ඔයාලා දන්නවද ඉතින් මේවා කහඹිලියා කියන්නේ. ඉතින් කහඹිලියා කුක පැටලුනොත් ඊට වැඩිය විනාසයි. හරි. මම පොඩ්ඩක් අර දිගට ඇඳලා ඉන්න නිසා උලන්නේ. මට පොඩ්ඩකට වෙලාවට හිතනවා මම මේ කියෙව්වට මෙච්චර මේ සවුන්ඩ් දාලා දෝ නැද්දෝ කියලා. හරි අපි යමු එහෙනම්. වසන්ත මුදලාලි. පේනවනේ උඹට පේනවනේ මට නියරකවත් එන්න බෑ මට වෙරි ඒ තරමට බා. බෑ බං දැන් වැඩ කරන්න. උඹ වීඩියෝ එකේ ඉන්නව අවුලක් නැහැ නේද? අවුලක් නැහැ. එහෙනම් අවුලක් නැහැ. හරිද උඹ හෙට YouTube එකේ වලා ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා YouTube වීඩියෝ දානවනේ. අරක්කු බෝතල් එකමාරක් ගෙනලා ගෙවුවා හාන දවසේ වෙරි වැඩි වැඩ කරන්න බෑ. සීනි නැගින්නා නිකන්. ඒ ඌට වැදිලා ඉන්නේ. ෂර්ට් එකක් නැහැ. ඌට වැදිලා. කොහොම ආවේ නැගිටලා ආවා ඊට ළඟට. මාත් දැන් යනවා දැන් වැඩ කරන්න බෑ බං. අරක්කු වෙරිත් එක අත් කකුල් කපා ගන්න ඕනේ නෑ නේද? තීන්ද කුඩ කා බුදියා ගන්නවා ඊට පස්සේ හෙට උදේ වෙනවා වෙලට. මම යනවා. තව ඉන්නවද බං? වැඩක් නෑ බං කියලා. ඒකනේ. අම්මෝ. ඉන්න මේ තියෙන්නේ අපි කුඹුරු වැඩ කරන වැව. උඹලට පේනවා ඇති. ඒක තමයි අපේ වැව. මහයිරි කෑව වැව. හොඳට බලපල්ලා. view එක look එක. එන්න බෑ මචං. මන් දැන් යනවා මට වෙරි බං. ගාලා ඉන්නේ. සූත්තත් එක්ක කතාවට එන්න බෑ බං. මන් දැන් ගෙදර යන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔන්න ඔහම යනවා. මේ මචං තියෙන්නේ අපේ ඔක්කොගම කුඹුරු ටික මේක. හරිද? මේ ඇවිල්ලා මෙතන අයිතිකාරයෙක් කියන්න බෑ. උඹලට පේනවා ඇති මම වැඩි හරවන්නේ ඔන්න හරවල පෙන්නන්න. මේකට අයිතිකාරයෙක් කියන්න බෑ. මේක අපේ බාප්පගේ කුඹුරු ටික මේ තියෙන්නේ. ඉතින් ඕක බාප්පගේ කුඹුරු ටික උඹලට පේනවා ඇති. මේ පැත්තට ගත්තාම මේ පැත්තට. ඒකට ආච්චිගේ දැන් ඒතකොට ඔය වත්මන් අයිතිකාරයෝ වෙලා ඉන්නවා. මල්ලි ඉන්නවා, බාප්පා ඉන්නවා, පොඩි බාප්පා ඉන්නවා, ආච්චි අම්මා ඉන්නවා. ඉතින් ඒ කට්ටිය මේවා වැඩ කරනවා. මට තියෙන්නේ අන්තිම කෙරවලේ මම තවත් කුඹුරු හදනවා මචං. මට තව අක්කර 3ක් 4ක් වගේ හදන්න පුළුවන් අස්වද්දන්න පුළුවන්. ඉතින් මම මේ අවුරුද්ද ඇතුළත ඒවා අස්වද්දනවා. ඉතින් ඔප්පු දාලා තියෙනවා. ඔප්පු එයිද නැද්ද මන් දන්නේ නැහැ. කොහොම හරි මට ඕනේ කුඹුරු කරලා කොහොම හරි මට ආදායමක් ගන්න ඕනේ. ඉතින් වන ජීවියෙන්ද රජෙන්ද මොකෙන්ද මන් දන්නේ නැහැ. ඇවිල්ලා අල්ලනවා. ඉතින් ඇල්ලුවට කමන්නේ බදු ගෙවනවා රජයට. තඩ මුදල් ගෙවනවා. ඉතින් ඒ ගෙවලා මං ගොවිතැන් කරනවා. මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම කන්නකට සාමාන්‍යයෙන් අක්කරයකින් ලක්ෂ 2ක් විතර ආදායම උපයනවා. ඒක ඉතින් උපරිමම. මොකද මම ලක්ෂ 3ක් විතර වියදම් කරලා ලක්ෂ 2ක් විතර තමයි මට ආදායම ඉන්නේ. ඉතින් ඒකත් මට ඇති. මොකද මං කඩින් හාල් කිරන්නේ නැහැ නේ මචං. ඉතින් ඒක නිසා එහෙම බලපුවාම මට ඒක සුලාභයි. මං රජයට ආදායම බදු ගෙවනවා. අක්කර බදු ගෙවනවා. ඉතින් ඒක නිසා මං හිතනවා රජයේ විසින් මට යම් සාධාරණයක් ඉතිවරයි කියලා. ආයේ කවුද එන්නේ? ආයේ එනවා අපේ කළු මාමගේ නැන්දා එනවා. ඔය නැන්දා මචං නුවර. ඉතින් ඔය නැන්දාට නුවර පැටිකිරි ගැන ආයේ කියන්න ඕනේ නැහැ. ඒ නැන්දත් එක්ක කතා කරොත් එහෙම පුළුවන් තරමක් නුවර ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා මම ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඕම් පොඩ්ඩක් මම සයිලන්ට් වෙනවා මේ අවස්ථාවේදී නැන්දා හම්බුනහම. බලලා නැන්දා කරට්ටු කොහොමද කියලා නැන්දා පොඩ්ඩක් මොකක්ද කියන
කතික හැකියාව වැඩි නන්දගේ. ඉතින් ඒක නිසා මම නන්දත් එක්ක වැඩි කතාට කර යන්නේ නැහැ. මං නන්දට කියන්නේ කිරි කියලා ඉතින්.